සංයමය දමනය ඇති වෙන්නේ ගෞරවය තුලින්. දැන් ඔය අද කාන්තාවන්ට ගොඩාක් වෙන හිරිහැර, තරුණ කතුන්ඩ වෙන හිරිහැර කාන්තාවට ගරු කරන්නේ නැහැ. සප්ත අපරිහානි ධර්මවල තියෙනවා කුල කතුන්ට ගෞරවය ආරක්ෂා කරලා රකින්න ඕන. ඒ රටවල් දියුණු වෙනවා කියලා. නිසා තැන තැන ස්ත්‍රී දූෂණ, ස්ත්‍රී අපචාර ඕවා පැතිරෙනවා කියලා කියන්නේ ඒ සංයමයේ දමනය නැහැ. ඒ රටවල් දියුණු වෙන්නේ නැහැ. ඒ අයට නිරය පාපකාරී ලෝක හැදෙනවා. නිසා මේ අම්මා, මේ තාත්තා, මේ අයියා, මේ අක්කා, මේ සහෝදරිය, මේ තමන්ගේ නැගණිය කියන ගෞරවය දෙන්නට ඕන. තරුණ දූල පුතාලා ආදරයෙන් ප්‍රේමයෙන් බැඳිලා ඉන්නවා. දෙවි තමන් ආදරය කරනවා නම් එයාට ආදරෙත් එක්ක ගෞරවය දුන්නොත් තමන්ගෙන් එයාට හානියක් වෙන්නේ නැහැ. තමන් ආදරය කරන කෙනාට ගෞරවය දුන්නොත් එයා නිසා තමන් විනාශ වෙන්නේ නැහැ. තමන්ට තමන්ගේ අක්කව මතක් වෙනවා නම්, තමන්ගේ නංගිව මතක් වෙනවා නම් තවත් කාන්තාවකට හානියක් වෙන්නේ. මේ මගේ නංගි වගේ නේද? මගේ අක්කා වගේ නේද? මේ අපේ අම්මා වගේ නේද? කියන්නේ තමන්ගේ ගෙදර තුරම ගෞරවය නැතිවීම තමයි මේ බාහිර පරිසරයේ දූෂණ, වංචන, අපචාර විදිහට පේන්නේ. ගෙදර තුර ගෞරවය නැහැ. ආයේ අපරිහානි ධර්ම වල තියෙනවනේ එකට එකතු වෙන්න, සමගිව රැස් වෙන්න, සමගිව විසිර යන්න කියලා. ගෙවල් වල එක එක්කෙනා තනි තනියෙන් කන්නේ. එක කෑම මේසෙ 5 දෙනා මූණ බලාගෙන කෑම කන්නේ නැහැ. අර පන්ති, මේ පන්ති, කෝස්, ජොබ් එක එක්කෙනා එන වෙලාවට කෑම කනවා. එකිනෙකා කෙරෙහි ගෞරවය උපදින්නේ නැහැ. එක කෑම මේසේ ආවනම් ඉස්සල්ලාම අම්මා තාත්තට බෙදලා, අම්මට බෙදලා, ඊට පස්සේ බල්ලා අනිත් එක්කෙනාට තියෙනවද නැද්ද, අතිද මදුද, ඔයා ඇයි කන්නේ නැත්තේ, ඊට වැඩිය පොඩ්ඩක් කන්න. අර ගෙදර සමගිය මේසේ මේක පුදුම. මෙච්චර බණ අහලත් අපේ මිනිසුන්ට එක මේසෙක බත් කන්න බෑනේ. දැන් මේ බණ ඇහිලා බොරුවක්ද කියලා තමන්ගෙන් අහන්න. එක එක්කෙනා මේ ඇවිල්ලා අර තරහකාරයෝ වගේ එක එක්කෙනා කෑම කාලා යනවා. සමගිව රැස් වෙන්නේ නැහැ. සමගිව කතා කරන්නේ නැහැ. සමගිව විසිරෙන්නේ නැහැ. එක එක්කෙනා ගැන කහට හිතේ තියෙනවා, මූණට අහන්නේ නැහැ. මගේ මොන හරි ප්‍රශ්නයක් වුණාද, ඔයා මොකද අවුලෙන් ඉන්නේ කියලා මූණට අහන්නේ නැහැ. අරයා මට අවුල් ඇති, ඉරිසියා ඇති කියලා හිතෙන් ප්‍රශ්න හදාගෙන ගෙවල් වල අවුල් කරගන්නවා. ඊට පස්සේ මෙහි ඇවිල්ලා නිවන් දකින්න කියනට සාදුකාර දෙනවා. ගෙදර ගිනි ගොඩක්. ගෙදර ගිනි ගොඩක්. බොරු නෙවෙයි මේවා ඇත්ත. එනිසා ගෙදර නිවා ගන්න. ගෙදර එක්කෙනෙකුට සමාව දෙන්න. ගෙදර ඉවසන්න. තමන්ගේ නිවන සුගතිය ගෙදර හදා ගන්න. කරුණාව, මෛත්‍රිය, දයාව, ඉවසීම, සමාව දීම ගෙදර ඇති කරගන්න. ගරු කිරීම. යන්නේන බස් එකේදී, මුණ ගැහෙන තැනදී කාන්තාවකට ගරු කරන, වැඩිහිටි කෙනාට ගරු කරන. ඒකයි. ඉතින් ඒ නිසා ඒ විදිහට සංයමයෙන්, දමනයෙන්, ස්තූප පූජාවෙන්, සංඝයාට කරන සිව්පස දාණයෙන්, ආගන්තුක සත්කාර වලින් ඒසෝ නිදී සුනිහිතෝ අජෙය්‍යෝ අනුගාමිකෝ, මේ විදිහට කාටවත් සොරකම් කරන්න බැරි බලවත් පිම්මේ වගේ රැස් වෙනවා. මාතර පිතරි චාපි යතෝ ජෙට්ටම්මි බාතරි, අම්මට ගරු කිරීම, තාත්තට ගරු කිරීම, වැඩිහිටි කෙනාට ගරු කිරීම, වැඩිහිටි ගෞරවය, මේ ඔක්කොම පින්. ගෞරවය කියන්නේ පින. දැන් කෑම ගන්න, දානෙ ගන්න පොලිමේ යද්දිමොත් හිටගෙන ඉන්න බැරි ආච්චි කෙනෙක් ඉන්නවා නම්, සීයා කෙනෙක් ඉන්නවා නම්, ඇන්ටි නැත්නම් අංකල් නැත්නම් උපාසක මහත්තයා නැත්නම් උපාසක අම්මා, අනේ ඔයාලා පොඩ්ඩක් ඉස්සෙල්ලා ගිහිල්ලා කෑම ටික ගන්න. ගෞරවයක් ඒක. ඒව පින්, ඒව කුසල්.